සුබ දවසක් සියලු දෙනාට. ඉතින් අද අලුත්ම කොයින් එකක් තමයි අරගෙන ඉවිල්ලා තියෙන්නේ රුබී කොයින් එක. ඉතින් දැනට මාකට් එකේ රිලීස් වෙච්ච කොයින් එකක් තමයි රුබී කොයින් එක. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මට රෙෆරල් වල දෙන්නයි තාම ඉන්නේ. ඉතින් හොඳ කොයින් එකක් දැනට ඩොලර් 3කට වඩා යන කොයින් එකක් දවසට ඩොලර් 7ක පමණ ඉන්කම් එකක් ගන්න පුළුවන් කොයින් එකක් තමයි රුබී කොයින් එක කියලා කියන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේකේ රුබී කොයින් එක රෙෆරල් කරලා නැතත් ඩොලර් 7ක් earn කරන්න පුළුවන් දවසට. ඉතින් මේක දැනට මාකට් එකේ තියෙන කොයින් එකක් හින්දා මම හිතන්නේ සියලු දෙනාම කරගත්තොත් හොඳයි කියන මතය තමයි මම ඉන්නේ. ඉතින් මම දවස් දෙකට දැනට ඩොලර් 11ක් මයින් කරලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඒක. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ දිගටම මේ කොයින් එක මයින් කරගන්න. රෙෆරල් කෙනෙක් ජොයින් කරගත්තොත් අපිට හම්බ වෙනවා පොඩි 10%ක කමිෂන් එකක් හම්බ වෙනවා මේකේ. ඉතින් මම හිතන්නේ කරගන්න පුළුවන් කට්ටිය කරගන්න. ඔයාලට පුළුවන් ඉක්මනට මේකේ විඩ්‍රෝ එකක් දාගන්න. ඕනම වොලට් එකකට මේකේ විඩ්‍රෝ එක ලබා දෙනවා. දැනට හැමදාම තියෙන දවස ගානේ ඇවිල්ලා මේක කොයින් එක මයින් කරන මෙන්න මේ පොරව වගේ තියෙන කොටස ටච් කරන් පස්සේ මයින් වෙනවා. වෙරිෆිකේෂන් එකක් තියෙනවා මේකේ කරන්න. ඉතින් පොඩි පර්සනල් වෙරිෆිකේෂන් එකක් තියෙනවා. ඒක කරන්න පුළුවන් ඔය කට්ටියට. ඒ වගේම මේකේ තව තියෙනවා රෙෆරල්ලාගේ ජොයින් කරගන්න පුළුවන් ඒ ක්‍රමවේදයක්. ඒක හදාගන්න පුළුවන් ඔය කට්ටියට. ඉතින් ඒ වගේම වොලට් එකක් තියෙනවා මේකේ. පුළුවන් කට්ටිය ඉතින් කරගන්න. මේවා අපරාධය යවා ගන්න එපා. කට්ටියට පුළුවන් ඉතින් කරගන්න. ඒ ගමන් මගේ channel එක subscribe කරලා දෙන්න. අඩු සංඛ්‍යාවක් ඉන්නේ. ඉතින් ඉල්ලීමක් කරනවා පුළුවන් නම් කට්ටිය පොඩ්ඩක් subscribe කරලා දෙන්න කියලා. මේකේ වීඩියෝ එක සහ අනිකුත් සියලු දේවල් මම මේකේ ඉස්සරහට දානවා. ඉතින් ඒවල බලා ගන්න පුළුවන් ඔය කට්ටියට. මේකේ රෑන්කින් වල පස්ටින් ඉන්න කට්ටියගේ ඒවා තමයි මේ දාලා තියෙන්නේ. සෑහෙන පිරිසක් ඉන්නවා. මමත් රෑන්කින් වල 50000ටත් පස්සේ තමයි මං ඉන්නේ. ඉතින් එච්චර ගොඩක් මේකේ හෝල්ඩර්ස්ලා ඉන්නවා. ඉතින් ඒකින්ද මේක බය නැතුව කරන්න පුළුවන් ඕන කෙනෙකුට. ඉතින් මගේ මේ කනෙක්ෂන් එකේ පොඩි අවුලක් තියෙනවා. ඒකින්ද තමයි මේකේ සිග්නල් පොඩ්ඩක් පවර්ෆුල් මදි. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. මේක ඉතින් කරගන්න දවසට එකපාරයි මේක ගිහිල්ලා මයින් කරන්න තියෙන්නේ. ඊට පස්සේ normally පැය 24 වෙනකම් මයින් වෙනවා. ඩොලර් 7ක් දවසට මයින් වෙනවා. ඒ වෙන කොයින් වගේ නෙවෙයි. මේවා සාමාන්‍ය විශ්වාස කරන්න පුළුවන් ඒවා. මේවා මාකට් එකට ආපු කොයින්. ඉතින් ආපු හින්දා තමයි බය නැතුව කරන්න පුළුවන්. මේක මගේ යටින් පෙන්නලා තිනවා ලක්ෂ 5කටත් පස්සේ තමයි මං ඉන්නේ. ලක්ෂ 5කටත් පස්සේ තමයි මං ඉන්නේ මේ කොයින් එක. ඉතින් බලන්න එච්චර ප්‍රමාණයක් ඉන්නවා කියන්නේ. ඉතින් අපිට ලොකු විශ්වාසයක් ගන්න පුළුවන් මේ කොයින් එකේ අනිවාර්යයෙන් ඉස්සරහ ලොකු මාකට් එක අප්වීමක් සිදු වේවි. ඉතින් ඩොලර් 3ක් කියන ලොකු ගාණක්. මං දැනට දවස් දෙකට ඩොලර් 14ක් විතර මයින් කරලා තියෙනවා කියන්නේ ඔයාලට ඊට වඩා ලොකු මේ රෑන්කින් වල උඩම ඉන්න පිරිස තමයි මේ ඉන්නේ. සෑහෙන පිරිසක් ඉන්නවා. ඉතින් ලංකාවේ පිරිසක් නෙවෙයි පිටරට පිරිසක් තමයි ඉන්නේ මේකේ උඩම. ඒක බලා ගන්න පුළුවන්. ඉතින් පොඩි normally verification එකක් තියෙන ඒක කරලා ඉවරලා මං කියන උපරිම මේකට රෙෆරල් හදාගෙන ඔයාලගේ ගමන යන්න කියලා මං ඉල්ලනවා. ඉතින් මට සහයෝගයක් දක්වන විදිහට මගේ channel එක subscribe කරලා දෙන්න. ඉතින් ඒකත් මං ඉල්ලීමක් කරනවා ඔය කට්ටියන්ගේ පුළුවන් නම් පමණක්. ඉතින් එහෙනම් මං වැඩිදුර වීඩියෝ කරන් යන බලාපොරොත්තුවක් නැහැ. ඉතින් මේකේ නම තමයි රූබි. ඔය මයින් ස්පීඩ් එක තමයි පෙන්වන්නේ. රෙෆරල් දෙන්නේ 3 දෙනෙක් ගහගන්න. ගහගත්තාම පස්සේ ගේමක් නැහැ වෙරිෆිකේෂන් එක තියෙන්නේ පේස් වෙරිෆිකේෂන් එක. හරි සුබ දවසක්.